මම ප්‍රියන්ත වික්‍රමසිංහ ලංවීම නවසේවක සංගමයේ ප්‍රධාන ලේකම් 2016 සූර්ය බල සංග්‍රාමය කියලා ප්‍රතිපත්තියක් යදුවන. ඒ කියන්නේ පුනර්ජන්‍ය විදුලිය ගැනීම සඳහා සූර්ය බලය ගැනීම. එතකොට මෙගෝට් 1000ක් විතර 2023 වෙනකොට පද්ධතියට එකතු වුණා. දැන් අද වෙනකොට කරන්නේ දැන් දින 52ක් දැනටත් කපනවා. මේ සෝල වල දින 52ක් මේ පාරිභෝගිකයෝ දන්නේ නැහැ, දින 52ක් නිල වශයෙන් කපනවා. ඊට අමතරව සෙනසුරා ඉදිරියදා පොයි දැන් මේ කපාගෙන යන්නේ. දැන් එතකොට මේ දැන් මෙච්චර කල් මේක තිබුණේ නැද්ද? දැන් මේ සූර්ය බලය මේ පාවිච්චි වුණේ නැද්ද? මේ කරේ අර වඳුර පැනලා ආණ්ඩුව බය කරගත්ත එකෙන් වඳුර පැනලා මේ සිස්ටම් එක අස්ථාවර වෙනවා. ඒ නිසා මේ සෝල නිසා තමයි සිස්ටම් එක අස්ථාවර වෙන්නේ කියලා බය ඇති කරලා ආණ්ඩුවත් බය කරගෙන මේ කරගෙන යන මේ හොරා කැමත් තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේක පැහැදිලිවම නවත්තන්න ඕනේ. මොකද පැහැදිලිවම ගත්තොත් එහෙම මේ ආණ්ඩුව තමයි ගෙනාවේ 2025 මම අර කිව්වේ මාර්තු 31 අර නෙට් ප්ලස් වලට ගෙනාවා. තව දුරටත් කියන්නේ ඉඩ තිබුණා කියලා හදන්න බෑ. ඉඩ තිබුණා කියලා හදන්න බෑ. ඒ ගන්න පුළුවන් ප්‍රමාණයක් විතරයි කියලා දැම්මේ. එතකොට මේ වෙනතුරු කිසිම බැටරි සම්බන්ධව කිසිම දෙයක් මේ කරලා නැහැ. එතකොට මේ අවුරුදු එකමාරකට වැඩි ආණ්ඩු ගත වෙලා තියෙනවා. එතකොට කිසිම බැටරි මේ ස්ථාපිතයක් කරලා නැහැ. එතකොට ඒ තත්ත්වයට යටතේ දැනටමත් අපි දන්නවා 100 මෙගාවොට් 150ක් විතර ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා බැටරි දාලා. ඒගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක තාම මේ දීලා අරගෙන නැහැ. එතකොට ඇප්ලිකේෂන් අරගෙන ඒගොල්ලන්ගේ එහෙමනම් ඒවට මේ කැඳවන්න ඕනේ, ඒවට ප්‍රසම්පාදනය කරන්න. ඒ කිසි දෙයක් කරලා නැහැ. ඒ නිසා ඒකෙන් පැහැදිලිව පේන්නේ මේක යට තියෙන්නේ මේ තනිකරම ඩීසල් මාෆියාව කියන එක තමයි අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ. වඳුර පැන්නේ ඩීසල් මාෆියාවද? නෑ වඳුර පැන්නාම දැන් මේ ඉංජිනේරුවෙක් නේ කියන්නේ. ඉංජිනේරුවෙක් කියනවා වඳුර පැන්නාම 33000 ලයින් එකට ලංකාවෙම ටෝටල් ෆේලියර් වුණා කියලා. ඉතින් ඒක තමයි තියෙන තත්ත්වය. එතකොට දැන් මේවත් තුල මේ බයබීත කරලා ජනතාවත් බයබීත කරලා ආණ්ඩුවත් බයබීත කරගෙන මේ නිලධාරීන් මොකද්ද මේ කරන්න හදන්නේ? එතකොට දැන් මිනිස්සු හිතුවා විදුලි බල මණ්ඩලය අවසි. ඒ නිසා දැන් කොම්පැනි වුණාම තරගයක් කළා මිල අඩු කරනවා කියලා. දැන් තුන් පාරක් මිල වැඩි වෙලා තියෙන්නේ. දැන් මේ තත්ත්වයට ඉදිරි කාර්තුවත් මිල වැඩි වෙනවා. කොච්චර නැහැ කිව්වත්. මොකද දැන් මේ ඇමති කුමාර කවුද අනුර කරුණාතිලක ඇමතිවරයා ඉඳන් කිව්වා සෙප්තැම්බර් එකකම් බිල වැඩි කරන්නේ නැහැ. අමාත්‍යාංශික ඉල්ලීමක් කරන්නෙත් නැහැ. ඒක පැහැදිලිවම තියෙනවා අමාත්‍යාංශික ඉල්ලීම් කරලා තමයි මේක වැඩි කරේ කියන එක. එනිසා ඉදිරියේදීත් මේ විශාල උද්දමනයකට මේවත් දැන් 0.5ක් දක්වා උද්දමනය ඇවිල්ලා තියෙනවා. එතකොට මේක විදිහට දැන් තෙල් මිලත් වැඩි කරලා, ගෑස් මිලත් වැඩි කරලා, එතකොට විදුලි මිලත් මේ විදිහට වැඩි කරාම මිනිස්සු ජනතාවට යන්න පුළුවන් කමක් නැහැ. කැරල්ලක් තමයි ඇති වෙන්නේ. ඉතින් මේක ආණ්ඩුව හොඳට තේරුම් ගන්න නිසා මේ නිලධාරීන් කියන විදිහට මේක කරනවා නෙමෙයි, මේක කියන පැහැදිලිවම මේ තාක්ෂණික ඇගයුම් කවුන්ටර් හදාගෙන මේක පැහැදිලිව මේක පළල් ලෙස විග්‍රහ කරගෙන මේකට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නව නැත්නම් විශාල අපහසුතාවයකට තමයි පත් වෙන්නේ. අද දැන් මේ තෙල් මිල වැඩි වීම කියන්නේ විදුලි මණ්ඩලයේ ඉදිරි බිල වැඩි වීම වලට බලපානවා. අනිවාර්යෙන් බලපානවා. අනිවාර්යෙන් බලපානවා. මොකද දැන් තෙල් වලින් තමයි ගොඩක් දුවන්නේ. දැන් උදාහරණයකට කිව්වොත් ඒ කාලේ දැන් අවුරුදු 6කට 7කට ඉස්සෙල්ලා වාහන ලංකාවේ භාවිතච්ච වාහන ප්‍රමාණය 65ක් කියලා කියනවා. එතකොට ඊට වඩා තෙල් ප්‍රමාණයක් යනවා සබුස්කන්ධතයි කැලණි 30ටයි කියලා තමයි කිව්වේ. එතකොට දැන් මේ අතිරේක පිරිවෙන්නේ දැන් ගල්ලංගුරු වල බාල බව නිසා ඒ මොනවා කතා කරත් ඒ ප්‍රමාණය දහන වෙන්නේ නැහැ. ගිගාවොට් පැය 250ක් විතර ලැබෙන්නේ නැහැ කියන එක පද්ධතියට තහවුරු වෙලා තියෙන්නේ. දැන්ට ගෙනාවු නැව් 18ම බාලයි කියන එක පැහැදිලිව වෙලා තියෙන්නේ. එතකොට ඉතුරු නැව් ගේන්නත් බෑ. එතකොට අනිවාර්යයෙන් ඉතිරි කාලෙත් සිද්ධ වෙන්නේ මේක දුවන්නේ ඩීසල් වලින්. එතකොට මේ කරන්නේ හෙන ගහන අපරාධයක්. ඒ කියන්නේ දැන් ඉස්සරහට ගල්ලංගුරු නැතුව අනිවාර්යෙන් ඩීසල් වලින් දුවන්න හදන්නේ. ඩීසල් වලින් තමයි දුවන්න වෙන්නේ. මොකද දැන් ගල්ලංගුරු ඊට වාර ගන්න වුණාම දැන් අවශ්‍ය 38ක් ඕන 38ම ගෙනාවේ නැහැනේ. 38ම ගෙනාවේ නැහැ. කලින් 10කුත් එක්ක තමයි මේ 20 ගාණක් වෙනකන් ගෙනාවේ. එතකොට දැන් වාර ගන්න කාලේ දැන් කොහොමද බාන්න බෑ. ඒ කියන්නේ ඉස්සරහට විදුලි මණ්ඩලයේ ජලන්ත අර්බුදයක් තියෙනවා. පැහැදිලි අර්බුදයක් තියෙනවා. මොකද මේ ජනතාව ඇත්තටම මේ සියලු වෙනස්කම් කරනකොට ජනතාව මේ ආණ්ඩුවට ඇත්තටම සෑහෙන සහයෝගයක් දුන්නා. මොකද ජනතාව සහයෝගයක් දුන්න විදුලි බල මණ්ඩලයට බැන හිටියේ. විදුලි බල මණ්ඩලයේ ඉන්න අය තමයි මේක කරන්න කියලා මේක කාර්යක්ෂම කරලා ඊට වඩා මේ ක්‍රමවත්ව මිනිසුන්ට විශ්වාසදායක විදුලි සැපයීමක් වගේම මිල අඩු කිරීමක් වෙයි කියලා. මේක ආණ්ඩුව දුන්න පොරොන්දුවක් විශාල වශයෙන් මැතිවරණයේදී. නමුත් සිද්ධ වෙන්නේ එන්න මේ දැන් තුන් පාරක් මේ දැනට මේ ලෙහිල් ගෙනවා. ඒකකයක් රුපියල් 100ක් වෙලා තියෙනවා 180න් පස්සේ. පළවෙනි වතාවට ලංකාවේ. ඒ කියන්නේ දැන් ඩීසල් වලින් නිපදවන එක රුපියල් 100ද එතකොට? දැන් ඩීසල් දැන් ගාන දැන් රුපියල් 400ක් විතර වෙනවනේ. එතකොට යුනිට් 5යි උඩරිම නිෂ්පාදනය කරන ඩීසල් ලීටර එකේ. එතකොට හිතා ගන්න ගාන. ඒ කියන්නේ දැන් මේ වෙනකොට දැන් ඔය තත්ත්වය තුල ඉදිරියේදී සැප්තැම්බර් වෙනකොට අනිවාර්යයෙන්ම විදුලි බිල වැඩි වීමක් වෙනවා කියලානේ. දැන් මේ පැහැදිලිව පේන්නේ මේ ඩීසල් කියන තත්ත්වෙත් එක්ක.
ඔව් පැහැදිලිවම පේන්න තියෙන එකයි මේ සැප්තැම්බර් වලත් වැඩි කරනකොට පැහැදිලිවම පේන්න තියෙන එකයි. මොකද හේතුව දැන් මේ සූර පද්ධතිය දැන් මේ වෙසක් බලන්න එපයි කියලා කියනවා වගේ වැඩක් නේ. දැන් මොකද වෙසක් කාලට මධ්‍යම රාත්‍රියේ තෙල් ටික වැඩි කරලා දෙනවා. තෙල් ටික දීලා මිනිස්සුන්ට ප්‍රවාහණය කරන්නත් බෑ. අනිත් පැත්තෙන් දවල් කාලේ ගෙදර ඉන්නත් බෑ ලයිට් ටික කපලා දානවා. එතකොට සාමාන්‍ය පාරිභෝගිකයටත් ලයිට් කැපුණානේ. සෝලර් පුද්ගලයාට විතරක් නෙවෙයි සෝලර් එක කියන මේ ෆීඩර්ස් කපාගෙන යනකොට 100කට වැඩි ප්‍රමාණයක් කපලා තිනවා. ඒ කපාගෙන යනකොට අනිත් මිනිස්සුන්ටත් ලයිට් නුනා. ඉතින් ඒක එහෙම පුළුවන්කමක් තියෙනවා මිනිස්සුන්ගේ අයිතිවාසිකමක් මේ ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරලා රෙන්ටල් එකක් ගෙවනවා. ඒ රෙන්ටල් එක අඩු කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ විදුලියක් තියලා ලයිට් උනා දාලා ඉන්නවා ජනතාවට. ඔව්. ඒ කියන්නේ සෝලාර් වලින් විදුලි නිෂ්පාදනය කරලා පද්ධතියට දීලා ඊට පස්සේ ලයිට් උත් නැතුව. ලයිට් උත් නැතුව ඉන්න වෙනවා. දැන් ඒකම දැන් අද දිනේදී කැපීමක් සිද්ධ වෙයි කියලා අදත් කපනවා. අදත් පැහැදිලිවම කියලා තියෙන්නේ ඕෆ් කරන්න කියලා තියෙනවා. අනිත් අය ඉතින් බලහත්කාරයෙන් කපනවා. දැන් මේ බයක් ඇති කරලා පෙන්නනවා මේ සිස්ටම් එක අවුල් වෙනවා කියලා. ඉතින් එතකොට දැන් ඉතිහාසෙ තිබුණ නැද්ද? මම අහන්නේ දැන් මේ ඉරිදා සෙන්සුරාදා ඉතිහාසෙ වැඩ කරේ නැද්ද මේ සෝලා තියද්දි? එතකොට පොයි දවසේ වැඩ කරේ නැද්ද? එතකොට ඉතිහාසයේ මේ ওই තියෙන රූෆ්ටොප් සෝලාර් ටික තිබුණේ නැද්ද? හරිද? ඒකට බැටරි දමා ගැනීම කියන්නේ ඔය මේ මොනවාද මේ කිලෝවොට් 5ක් 10ක් ගන්න කෙනාට නෙමෙයි. ලොකු ප්‍රමාණයක් ගන්න අයට බැටරි ටික දාගන්න ඉඩ දුන්නා නම් මේ පද්ධතිය මේ වෙලා තියෙනවා. නමුත් ඒක කරේ එකට ජල බැටරියක් දානවා කියලා. හරිද? මේ බොරුවක් කියනilla ජල බැටරිය පෙන්න මේක යට හිටියේ කවුද එතකොට? මේ ජල බැටරිය පෙන්න හිටියේ කවුද? ආණ්ඩුවට. එතකොට ඒක පෙන්න මේක කර්මන්නේ කරන එක තමයි මේ කරලා තියෙන්නේ. කවුද ජල බැටරිය පෙන්න ජල බැටරිය දැන් මේ අලුතෙන් ඉංජිනේරුවරු පෙන්නපු එකක් තමයි මේ පද්ධතියට මේ ජල බැටරියක් එකතු කරනවා කියලා මේ මෙගාවොට් 600 එක. ඒ කියන්නේ ඉංජිනේරුවෝ දෙක පෙන්නුවේ තමයි. ඉතින් මේ තාක්ෂණික ශිල්පී ඉන්නේ දැන් මේක සම්බන්ධව ඉන්න තාක්ෂණික ශිල්පී ඇගේම් කරලා ඒගොල්ලෝනේ මේ ජෙනරේෂන් ප්ලෑන් එකේ මේ ඉදිරියට මේක හදන්නේ. ඒතකොට ජෙනරල් ප්ලෑන් එකේ තිබිච්ච අර මෙගාවොට් 300ක් ගන්න තිබුණා. ඒක පව නැති කරලා දැම්මා. ඒ බැටරි බැංක් වලින් මේ බැටරි බැංක් වලින් ගන්න තිබිච්ච මෙගාවොට් 300 නැති කරලා දාලා ඒක වගේ වගක්වත් නැහැ. ඊට පස්සේ මේ ජල මේ බැටරියක් මෙගාවොට් 600 එකක් ගේනවා කියලා තමයි මේ කිව්වේ. නමුත් ඒකත් දැන් සම්පූර්ණ කරන්න නැති පුස්සක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම අපිට ලාභෙටම තියෙන්නේ. ජල විදුලිය අරනම ලාභෙටම තියෙන්නේ සුළං වලටත් වඩා සූර්ය තාපය. මොකද සුළං වලත් තියෙනවා විචල් වීමේ ප්‍රමාණ වල ලොකු වෙනස්කම්. නමුත් මේ සූර්ය තාපය අපිට එහෙම නෙමෙයි මේ රටේ ඕන තරම් තියෙන එකක්. ඒතකොට ඒක පද්ධතියට ගන්න වැඩපිළිවෙලක් කරන්නේ නැතුව මේ විශාල විනාශයක් කරගෙන යනවා. මේක පැහැදිලිවම අපිට පේනවා මේ ඇදගෙන යන්නේ සම්පූර්ණ මේ ආපහු අර හිටපු නිලධාරීම තමයි මේක ඇදගෙන යන්නේ. මේ පෙන්ෂන් ගේ නිලධාරීත් මේක ඇතුළේ රිංගගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට පේන්නේ මේ තත්ත්වය තමයි උදා වෙන්නේ.